ඔන්න දුවේ පුතේ එකමත් එක කාලෙක හිටිය දලඹු පැංචෙක්. එයා තනියම ජීවත් වුණේ. එයාට යාළුවෝ කවුරුත්ම හිටියේ නෑ. ඒ ඇයි දන්නවද? එයා ලස්සන නැති නිසා. ඒත් දලඹු පැංචා ඒ අයත් එක්ක කවදාවත් තරහ වුණේ නෑ. දවසක් දලඹු පැංචා කැලේ මැදින් යනකොට දකිනවා ලේන් පැංචලා ටිකක් සෙල්ලම් කරනවා. එයා එතනට ගියාට ලේන් පැංචලා ටික දලඹු පැංචව සෙල්ලමට එකතු කරගත්තේ නෑ. ඉතින් දලඹු පැංචට ගොඩාක් දුක හිතිලා එතනින් යනවා. දලඹු පැංච හැම යද්දී දකින්නවා කොළුබෙලි රාළ කෙනෙක් අසනීපෙන් ඉන්නවා. ඉතින් දලඹු පැංචා එයාට පුළුවන් විදියට පුංචි ඉති ටිකක් කොළුබෙලි රාළට ගෙනිහින් දෙනවා. කොළුබෙලි රාළ දලඹු පැංචට ගොඩාක් ස්තුති කරලා ඒ ටික කන්න පටන් ගන්නවා. දලඹු පැංචට තේරෙනවා කොළුබෙලි රාළ වෙනස් වෙනවා. ටික වෙලාවකින් කොළුබෙලි රාළ ලස්සනම ලස්සන සුරංගනාවියක් වෙනවා. දලඹු පැංච කරපු හොඳ වැඩේට සුරංගනාවි දලඹු පැංචට ලස්සනම ලස්සන පියාපත් දෙකක් තෑගි දෙනවා. දැන් දලඹු පැංච ගොඩාරියක් ලස්සනයි. ඒ නිසා එයාට යාළුවෝ ගොඩාක් හම්බ වෙනවා. ඒ වුණාට දලඹු පැංච එයාගේ ලස්සන පියාපත් නිසා කවදාවත් ආඩම්බර වුණේ නෑ. ටික කාලෙකින් දලඹු පැංචගේ හොඳ ගතිගුණ එයාගේ යාළුවෝ හැමෝටම පේන්න ගන්නවා. එයාලා කලේ වරදක් කියලා තේරුම් අරන් දලඹු පැංචගෙන් සමාව ඉල්ලනවා. දලඹු පැංචා ඒ හැමෝටම සමාව දීලා හැමෝම එක්ක සතුටින් ජීවත් වෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ අපිත් හැමෝටම ආදරෙන් කරුණාවෙන් සලකමු.